The river sure is nice. කුරුල්ලෝ එතකොට මේක මේ හැම දෙයක්ම හරිම ලස්සනයි. ඔව් මැස්සෝයි මතුරුයි කැරපොත්තෝයි හැමතැනම මොලේ තියෙන කෙනෙක් නම් මේ පළාතේ ජීවත් වෙන්නේ නැහැ. ඔයා තමයි අපි අතරේ නිර්පීතම කෙනා. රින්ගේ සිටියේම ඇත්ත එකක්. මේක තමයි පරණ ගඟ. පේන විදිහට ඉස්සරහින් කැලයක් තියෙනවා. ඒ කැලේට උඩින් මොකක් කර සලකුණු කරලා තියෙනවා. මං හිතන්නේ එතන තමයි තැන. අපි ගිහින් ශුද්ධ පාෂාණ හොයාගමු. මෙල් ඔයාට දැනනවද ශුද්ධ උපාසන තියනවා කියලා? නැහැ. අනේ මොන්දා. මට ඒක දැනෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයාට ඉක්මනටම දැනේ. අපි යමු. ඉක්මනටම මෙහෙන් ගියොත් තමයි ඇඟට ගොන. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඔයා දන්නේම නැතුව මේකට පුරුදු වෙයි. ඒවනම් වෙන්නේ නැති දේවල්. සබ්ජාවේ බලය වැඩි වෙනවා. ඉක්මනටම පාෂාණයේ තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයි. ශුද්ධ උපාසන වලට තවදුරටත් මෙගාලිත පාලනය කරන්න අමාරුයි. මට දැනෙනවා ශක්තිය වර්ධනය වෙනවා. ඒ තේමින් හුඟාකෙමින් ශුද්ධ උපාසන තියෙන තැන දැම්ම හොයාගන්න ඕන. මේක විශාල රාජ්‍යයක්. යතුර තිබ්බත් ඒක හොයාගන්න ගොඩක් කල්යයි. ඔය කියන කාලය තමයි මට නැත්තේ. මං හිතන්නේ අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ ඔබතුමාට ධාරකයෙක් හොයාගන්න. එහෙම නේද? ඔබතුමා නැවතත් බලවත් වෙයි. මෙගාලිත නිදහස් වුණාට පස්සේ එයත් සදාකාලිකව ජීවත් වේ. හරියට මං වගේම. ඇත්තටම මට ඔබතුමාට කියන්න ඕනේ. මේ කතා කර කර ඉන්න වෙලාවෙත් අපේ සොල්දාදුව ශුද්ධ උපාසනයකට ළඟාවෙ මොනේ පසුවන්නේ. ඒක තියෙන්නේ ඉන්ෆිනා කෙලෙටයි. ගොඩක් කොලයි. ඔව් මං හිතන්නේ මොකක් හරි දෙයක් කුරුල්ලන්ව බය කළා. ඒක මොකක්ද කියන එකකින් හරියටම කියන්න බෑනේ. මං අදහස් කරේ ඒකම තමයි. පොඩ්ඩක් හොඳට බලන්න. ඔයා හිතන්නේ ඉංග්‍රීසි සංවිධාන කට්ටිය කියලාද? මං නෑ. මොකද දැනනවද? මොකද නෑ. එරික් ඔයාගේ පරීක්ෂාව කළොත් කොහමද? හරි ඉන්න මම බලන්න. ඒක නැති වෙලා. අන්න එයාලඟ වගේ ස්කෑන් එක තියෙනවා. මම ඒව බේරගන්න. ඕක ඉන්න. ඔයාගේ බරට යාවන් ගිලෙන්න පුළුවන්. බය වෙන්න එපා. මම එකට බලාගන්න. එන්න. ඔයා මගේ අතින් අල්ලගන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. මං කරන්නේ. Somnitoma, Noctinako, Tutman, Tutpo, Tutman. හරියම අල්ලගන්න. කොහොමද? ක්‍රියාත්මක වෙන්න. Robotus? කොහොමද ඉතින් ඔයාලට? මම තමයි එරික්.
එපා. ඔයාලා ඔහොම කරන්න ඕනේ නෑ. ඉතින් මොකද වෙන්නේ ආ? විශේෂයක් නෑ. එයාලා මට කැමති. වෙන මොනවා කියන්නද ඉතින්? පේන විදිහට එයාලා හැමෝම නම් වට කැමති නෑ වගේ. හරියට හරි. අන්න එතන තමයි. මේක නම් මට බලාගෙන ඉන්න තප්පිරිය. අම්මෝ මේකේ තියෙන සනීපේ. මේක ඕනාට වඩා වැඩි කියලා හිතෙන්නේ නැද්ද? හොඳටම වැඩි. බලන්නකෝ මේ වගේ ලස්සන. මේගොල්ලෝ මේ වගේ දේවල් වලට ගොඩක් දක්ෂයි වගේ. මෙල් ඔය මොනවදනේ කියවෙන්නේ? අනේ මන්දා. හැබැයි මට මේව දැකලා පුරුදුයි වගේ. සුද්ධ වූ පාෂාණ හොයාගන්න නම් මෙහෙම කාලේ නාස්ති කරලා බෑ හරි. ඔයා කියන්නේ මට මේක නවත්තන්න කියලාද? තව පොඩ්ඩක් දකුණට වෙන්න. එපා මං ඒක කරලා දෙන්න. මං ගිහින් බයික් ස්ටාර්ට් කරන්න. බාධකලාට සමා වෙන්න එරික් රජතුමනි. පාෂාණ වලට අධිපති දෙවියනේ. නමුත් අපි දැන් යන්න ඕනේ. ඒත් මෙච්චර හොඳ තැනක් දාලා යන්න පුළුවන්ද එහෙම? එරික් හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ භෝජන සංග්‍රහයෙන් කියලා වැඩක් නෑ. අපිට තව ටිකක් වෙලා ඉන්න තිබ්බනම් හොඳයි. ඒත් අපිට යන්න වෙලා. දැක්කනේ. සෙත් මේ තියෙන්නේ මං හිතන දේමද? කොයිද මම බලන්න. ඒක සුද්ධ භූපාෂාණය. ඔයාට විශ්වාසද? ඔයා දන්නවද මේ මොකක්ද කියලා? ඒක තියෙන්නේ කොහෙද කියලාවත් දන්නවද? පාෂාණය. අනේ ඒක කොහෙද තියෙන්නේ කියලා පෙන්නනවද? එපා. එයාට නෙමෙයි. හරිද? පාෂාණය. ඔයා දන්නවද මේ පාෂාණය කොහෙද තියෙන්නේ කියලා? ඩැකෝටි. මං හිතන්නේ ඩැකෝටි කියන්නේ පාෂාණේ නම. ඩැකෝටි ක්ලව් පොම්හෙන්. මොකක්ද අනේ ඒ කිව්වේ? ඩැකෝටි ක්ලව් බ්‍රෝකන්. හරි මං හිතන්නේ මං එක දන්නවා. ඔයාට එයා කියන දේ තේරෙනවද? එයා මේ කතා කරන්නේ ඩැකෝරන් කියන භාෂාවෙන්. ඒකේ පාවිච්චි කරන්නේ ගොඩක් සංකේත වර්ග. දෝජෝ පුස්තකාලේදී මම මේ වගේ භාෂාවක් ගැන කියවලා තියෙනවා. අම්මෝ හොඳ වෙලාවට ඔයා ඒක කියවලා තිබ්බේ. ඇත්තමයි ඒක නම් එරික් රජතුමා වගේමයි. හරි මේකේ කතාව. එයාලගේ පුරාවෘත්තියක් තියෙනවා. ඒකේ හැටියට අල් කියලා මිනිස්සෙක් ඉඳලා තියෙනවා. එයා ඒක සංචාරකයෙක්ට කැම බීම ඉඳු මිටුම් පවා දීලා තියෙනවා. ඒකට ස්තුති කරන්න ඕනින් නේ සංචාරකයාට බලයක් දීලා තියෙනවා. එදා ඉඳන් ගමේ මිනිස්සුන්ට ගොඩක් ගෞරව කරනවා. හරියට නිකන් පූජකයෙක්ට වගේ. ඒ කියන්නේ මේ සංචාරක පූජකතුමා තමයි එහෙනම් පාෂාණේ අරන් ගිහිල්ලා තියෙන්නේ. මාත් හිතන්නේ එහෙම තමයි. ඒත් මට හිතෙන්නේ ශාමන්ගේ බලේ එන්නේ නැත්තේ එයා පාෂාණේ ගෙදර තියන් හිටපු නිසා වෙන්නේ නැති. ඒත් ඒක වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්. එහෙම නැත්තම් ඊළඟ තවමත් මේ පාෂාණේ තියෙන්න පුළුවන්. හරි එහෙනම්. දැන් අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ ගිහිල්ලා ශාමන්ව හම්බ වෙලා එයාගෙන් පාෂාණේ ඉල්ලගන්න එක. අන්න ඒක තමයි අපිට දැන් තියෙන ප්‍රශ්නය. ඔයා කරපු දේවල් වලින් පස්සේ එයාව කවුරුත් දැකලා නැහැ. මෙහි හිතාගෙන ඉන්නේ එයා කැලේ ඇතුලේ තියෙන සුදු ස්ථානයක හැංගිලා ඉන්නවා කියලා. එතන ගැන කවුරුත්ම දන්නේ නැහැ. ඒත් මං හිතන්නේ ටෝනි අපිට ඒකට උදව් කරයි. පුරක් නේද? අයියෝ අනේ මම බේරගන්න. අයියෝ මම මේ මඩුවයි මරන්නේ මනුස්සෙක් මේ බේරගන්නකෝ. අයියෝ
මේකේ ආරක්ෂකෙක් නෑ සුගත බාල. මං හිතන්නේ අපේ බ්‍රැකස්තුතුමාලා අපි දෙන්නට හොඳ වයි පරිප්පුව සෙට් කරලා අපි දෙන්නක හොඳටම කෑවා ඉතරයි. කොහොමත් පරිප්පු කන එක එදායි නම් අපේ ජීවිතේ කොටසක් නේ. කවුද බලේ මේ මහ බබා වගේ ඉන්න මහසෝන් සමයේම දැකීමත් සතුටක් හලෝ. Dakota koke-san honkei. මෙයා කියන විදිහට යව දැකලා තියෙන අන්තිමට මෙන්න මෙතනදී. අන්න අතන ගැඩසින් වැට. අර ගල් කුල මත තමයි තියෙන්නේ. ශුද්ධ වූ පාෂාණය එතන අනිවාර්යෙන්ම ඇති. මෙහෙන් ඇතුළට යන්න තැනක් නැහැ. මෙතන උඩත් මොනවත් නෑ. ඒත් එහෙම වෙන්නේ කොහොමද? දැන් ඉතින් කරන්න තියෙන්නේ මේක පුපුරන එක. ඔහොම පොඩ්ඩක් කියන යාළුවා. අද දවසේ වගේ වැඩ ගැන ඉතින් අපි ඕනටත් වැඩි දැක්කනේ. ඇඩම් දීපු කාලපාෂාණය වලට අපි වැඩක් කරගෙන බලමු. ශුද්ධ වූ පාෂාණ මේ තියෙන මොනේ. ඒක මේක ඇතුලේ නැහැ. මොකක්? මට කිසිම දෙයක් දැනුනේ නැති පාෂාණ මේක ඇතුලේ නැති හින්දා. ඒත් මට ඒක තේරෙන්නේ නෑ. සිටියමේ පැහැදිලිව තිබ්බනේ. මෙතන තමයි අපිට ඒක හොයාගන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් ඒක අදහස් කරන්නේ පාෂාණේ නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ශාමන් වරයාට ස්ථානගත කරන්නේ. හැමදේම එයා තමයි. පාෂාණේ කොහෙද කියලා දන්නේ එයා විතරයි. සුගත බාල මේකයි කතන්දරය. අහගන්නවා හොඳට. ආරක්ෂකයෝ ඉන්නේ මෙයාලගේ මිනිස්සුත් එක්ක. එතකොට එයාලා හිතන් ඉන්නේ ආරක්ෂකයෝ තමයි දෙවිවරු කියලා. අනික ඔය පාෂාණ බලයක්ද මොකද්ද එකක් ගැන මේගොල්ලෝ මෙලෝ හසරක් දන්නෙත් නෑ දැකලත් නෑ. අනික මේගොල්ලෝ ඇවිල්ලා උප්පත්තියම හෙන ගොඩේ ඩොටේ පීපල්ස්ලා. ඕ ඔන්න සුගත බාල වැඩේ ගොඩේ ආගෙන එන්නේ. අපි බලමු මේ ජිගිලි මාට් එකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඔහෙට එනං ඒක අඳුර ගන්න පුළුවන් වෙලා වගේ නේද? කරුණාකරලා කියනවා කොහෙද පාෂාණ තියෙන්නේ කියලා නැත්තම් කරදර වෙයි. ඔහෙට හොඳින් කිව්වම ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ. අම්බ මල්ලි එන්නේ එළියට. You like it මල්ලි කැමතිනේ මේමයි මට ඕන නම් වාටේ ඵලය දෙන්න පුළුවන් අපි ඇග්‍රීමන්ට් එකකට එන්න ඕනේ what do you say මොකද කියන්නේ මොකද ළඟලන්නේ කූරිය ගහනවද හපොයිද කියන්නේ මෙයාව ලියලා දානවා සුගත පාල ලියනවා මගේ කල්සම් බල්ලා මං එයාට පාචාන දෙන්නේ නෑමයි මං හිතන්නේ අර වයසක අංකල් කිව්වා එයාගේ පස්සෙන් එන්න කියලා වෙන්න ඕනේ අයියෝ දෙයනේ පිටුදක්කල කුමාරයා පෙන්ච හතේ වතුර බෝතල් තුනක් මුළු හැමදාම මටමනේ වගුරක් සෙට් වෙන්නේ බේර ගන්නකො. ආලක් කියලා බ්ලෝ කියලා බ්ලෝ ඔය ඉස්සෝ බේර ගන්න. හරියට හරි. මිනිහා අපිට බබත් ටොක්ස් එක දාලා හිමීට පැනගත්තා. මං කිරි ගහන්න යන්න වගේ වැඩක් සෙට් කරනවා. ඔය වයසක උන් එහෙට ගම දාලා මෙහෙට එන්න. තේරුණාද? මෙයාලගේ ගමේ නේද? මල්කෝ පහර දෙනකොටත් ඔය වගේමයි. කොහොම ඉන්නේ? යන්න එපා. සුගත කාලා ගිහිල්ලා ඔන්න එක්කෙනෙක් වල්ලන් එනවා. බෙල්ලෙන් මලන් එනවා මං කියනකොට. බෙල්ල කඩනවා හැම නෙවෙයි තේරුණා. බය වෙන්න එපා. මේක අපි කට්ටිය බලා ගන්න. එන්න අපි දැන් යමු. එතනටම වෙලා ඉන්නවා. අද බ්‍රෝ නියමයි. ඒයි, කඩියා. බලමු එහෙනම් දැන් ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා. රොබෝටස් ක්‍රියාත්මක වෙන්න. ගිනිදැල්ල
ඒ පාරනම් ඉවරයි. එන්න අපි යාට හොඳ පාඩමක් උගන්වමු. ඔව් ඉන්න. තාම අපිට සෙත්ගේ සංඥාවක් ලැබුණේ නෑනේ. ඒත් මෙලේ ඉන්න මගේ සහෝදරයා. ඔයා කොහෙද ඉන්නේ සෙත්? විදුලි බූවල්ලෝ. හරි දැන් යමු. සුගත බාල මං මේ මලකෝ බලාගෙන. ඒකෙන් නම් යා නතර වෙයි. මං අල්ලගන්න මිනිහා. මම සෙත් උදව්වට යන්නම්. සෙට් අපෙන් උදව් වුන්නේ නැහැ. කොහොම හරි කරලා මම ඉර කරලා තියාගන්න ඕනේ. ඔය ඉතින් පොඩ්ඩක් ගන්න දඟලනෝනේ ඔයගොල්ලෝ. එයාට යන්න දෙන්න. මට පාෂාණේ දෙනවා කොල්ලෝ. මාදාවේ පාෂාන්නේ නැහැ. එහෙනම් පුතේ අදින් අවසානයේ කතාව තිතක් නෙමි. සෝරි සංගීව වැඩිකම් පිටිය යවනවා. මෙල් මෙයාලෝ මෙහෙන් වැඩි වෙලා නවත්තන් ඉන්න බෑ. සිංහලෙන් බැරනම් හින්දියෙන් හරි කියනවා පාෂාණේ කොහෙද ඒක මං කියන්නේ. වලට දෙන අන්තිම අවස්ථාව. එයාට යන්න දෙන්න. එහෙම නැත්නම් Shabayan Nokchi ඒ පාෂාණේ තීරතනය දන්නවා කියලා ඒ කියන්නේ. Tamaran Poktak. එයාලට පාෂාණ ඕන නම් කෑල්ලමව නිදහස් කරන්නලු. ජාති ජාති තද තදාංක නියමයි. එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඒත් එයා පොඩි ළමෙක් නේ. අපි ඔක්කොම පොඩි ළමයි තමයි. එයාලට පාෂාණේ ගන්න දෙන්න බෑ. කැරකෙන මාලා. මොනවද ඔයා කරන්නේ? Flash blast! ආසෙ දෙවියෝ නෑ කිව්වට මේ ඉන්නේ අදලා ෆුල් හැපනින් දවසක් වගේ. අයියෝ මම කැමතිම නෑ ඔය හැපි එන්ඩින්ග්ස් වලට. අංකලයෝ Sumi Oma Nokchi Rukman. අයියෝ මෙච්චරයි අඩු වෙලා තිබ්බේ කුංචි පහේ ගැමි නැටුමක්. වලට හැදම්ම තියෙන එනවා මෙතන ගැමි නැටුම් නටන්නේ. නටා ගන්නවා දිවි ලෝකෙට. Rukman Tukpo. Ning Oma Nokchi Nakon. ගමෙන්ම කන්නයි වෙන සුගත බාල පැනගමු. Oma Nokchi Napton. මටත් මේවා කරන්න උනානේ. Sumi Oma Nokchi Napton. සුදු පාෂාණයට යන පාර මේ තියෙන්නේ. ස්තුති කරන්න ඕනේ ඉතින් අපේ පූජකතුමාට තමයි. ඇත්තටම කලින් වෙච්ච දෙයට සමාවිල්ලන්න කැමතියි. මං ඔයාව රිද්දවන්න හිතුවේ නෑ. ඒ වුණාට ඉතින් Kamasum Yin Infinitura Kusum Tinigachi Rakur. To be in command, you must sometimes make the decision
decisions that others do not have the courage to make. ස්තුතියි වාට. Nigachi sum gama ruksu tukri. මොකද hina වෙන්නේ? එයා මොකද්ද ඒ කිව්වේ? එයා කිව්වේ ඔයා තමයි එයා දැකපු හොඳම නායකයා කියලා. වෙන නැත්තම්. කට්ටියම අහගන්න. පළවෙනි සුද්ධ වූ පාෂාණයට අපි ඉතාමත් ළඟයි. මේකට තමයි අපි පුහුණුනේ. ඒකයි අපි මෙහෙ ආවේ. මං හිතන්නේ අපේ දෙමව්පියෝ ගොඩක් සතුටු වෙයි. අපි ගිහින් මේ පාෂාණය කොහොම හරි ලබා ගමු.